ඊළඟ අවුරුදු දෙකේම රිලීස් වෙන්න තියෙන iPhones ගැන ලීක් වෙලා තියෙන්නේ. එතනවා හිතනට වඩා ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. මේ අවුරුද්දේ iPhone 17 බේස් මොඩල් එකට ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට්ස් දුන්න හින්දා ලබන අවුරුද්දේ කියන්නේ 2026 අවුරුද්දේ ඒගොල්ලෝ iPhone 18 බේස් මොඩල් එකක් රිලීස් කරන්නේ නැහැ. ඒ වෙනුවට iPhone 18 Pro එක සහ Pro Max එක රිලීස් කරනවා. මේ ස්මාර්ට්ෆෝන් දෙකේම notch එක එහෙමත් නැත්නම් dynamic island එක ගොඩක් පොඩි වෙනවා කියලා තමයි rumors වල තියෙන්නේ. මීට අමතරව 2026 අවුරුද්දේදී Apple සමාගමේ පළවෙනි foldable iPhone එක රිලීස් වෙනවා කියලා rumors වල අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 2027 අවුරුද්දේ මුලදී iPhone 18 එක, 18e එක සහ iPhone Air 2 කෙන ස්මාර්ට්ෆෝන් තුන රිලීස් කරනවා. හැබැයි 2027 කියන්නේ Apple ලගේ ඊළඟ ඇනිවර්සරි එක. ඉතින් ඇනිවර්සරි එකට ඒගොල්ලෝ ගොඩක් ලොකු high end device එකක් රිලීස් කරනවා. මේකේ ලොකු රීඩිසයින් එකක් බලා ගන්න පුළුවන් වගේම මෙතනදී under display කැමරා එකක්, ඒ වගේම මුළු front එක පුරාම විහිදුණු curve display එකක් ලැබෙයි කියලා expect කරන්න පුළුවන්. ගොඩක් දුරට මේක iPhone XX එහෙමත් නැත්නම් iPhone 20 කියන නමින් රිලීස් වෙයි කියලා අපිට rumors වල බලා ගන්න පුළුවන්.